වගේ පේන හීනේ පාට පපලු මාල බැන්තේ මාල කිරි පාර බැන්නේ හීන මාවතේ සරසඳ කිදැස අස්සේ කෝඩුකාර රෑන මැත්තේ පියාසලා හීන වෙස්සේ අපේ ආදරේ අද අපේ ගෙවල් ළඟට හිම වැටෙන හරිම ලස්සන දවසක්. ඒක නිසා මම උදෙන්ම නැගිට්ටා. මොකද මේ වගේ දවස්වල ලස්සන නම් නිකන් යන්න දෙන්න බෑ. අනිවාර්යයෙන්ම මටනේ ඒ වගේ ලස්සන දවස්වල ලස්සන උපරිමයෙන්ම විඳ ගන්න. අපි හැම අවුරුද්දකම හිම ගොඩාක් වැටෙන පැත්තකට යනවනේ හිම බලන්න. ඒ දවසට මම හරිම සතුටුයි. හැබැයි ඊටත් වඩා මම ගොඩාක්ම සතුටු වෙන්නේ අවුරුද්දට එක සැරයක් හරි අපේ ගෙවල් ළඟට හිම වැටෙන දවසට. මොකද ඒ හැඟීම හරිම වෙනස්. මට තේරෙන්නේ නැහැ ඒ දවසට මුළු හිතම හරිම සතුටින් තමයි මගේ තියෙන්නේ. දුර අතගම්තරේ සරසිත මාරුතේ වෙලිගත දත්තගෙනවා සින්වයි කෝටේ මුව කමල ආදරෙන් සිපගතිමි සේරුවෙන් හැඟුම්මතකයි රැඳුනන තගේ එවන් සැන්ද කලේ ජැකට් එකක් නැතුව ආසාවට එළියට වෙලා හිටියට මොකද මට හොඳටම සීතල ඇල්ලුවා. මම ඉතින් ගෙදරට ආව ගමන්ම අම්මගේ රසම රස ටී එක බොනා. ටී එක බීලා මම හදන්නේ පහන තියලාම අද දවස පටන් ගන්න. පහන තියලා දවස් පටන් ගත්තාම හිතට දැනෙන්නේ පුදුම සැනසීමක්. ඉස්සර මම මාසේ පටන් ගන්න දවසේ විතරනේ බුද්ධ පූජාව තිබ්බේ. ඒ මට පුළුවන් ඒ දවස විතරක් නිසා අනිවාර්යෙන්ම. සමහර දවස්වලට මට වැඩත් එක්ක බුද්ධ පූජාව හදාගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් අම්මත් ඉන්න නිසා මට වෙලාව මැනේජ් කරගන්න පුළුවන්. ඒ නිසා මම හිතුවා හැම දවසකටම උදේට බුද්ධ පූජාව තියනවා කියලා. ඉතින් සමහර දවස්වලට මට බැරි වුණත් අම්මා හරි තියනවා. ඉතින් ඒක මම ලෑස්ති කරන්නේ මේ විදිහට හරිම සතුටින්. මගේ බුදු කොටිය වගේම මම ගණදෙවියන්ට සරස්වතී මෑණියන්ටත් කුටියක් හදාගත්තනේ. ඉතින් මම දැන් ගණදෙවියන්ට එහෙමත් පූජාව තියනවා. ඇත්තටම පහන තියලා ඉවර වෙනකොට හිතට දැනෙන්නේ පුදුම සතුටක්. ඒක හරිම නිස්කලංක හැඟීමක්. මුළු ගෙදරම හඳුන් කුරු සුවඳයි. ඉතින් පහන තියන්නේ නැති ඉස්කෝලේ යන වගේ කෙනෙක් වීඩියෝ එක බලනවා නම් ඔයාට මට කියන්න තියෙන්නේ ඔයා උදේම පහන තියලා බලන්නකෝ. දවසම ඔයාගේ වැඩ ටික කරගන්න ඔයාගේ හිතට ලොකු නිදහසක් දැනේ. පහන තියලා වොෂ් දාලා මම ටක් ගාලා එන්නේ මෙතනට. මොකද මම මෙතනින් පස්සේ ගොඩාක් වෙලා ඇකඩමි එකේ වැඩ එහෙම ඔක්කොම ටික තමයි බලන්නේ කරන්නේ. ඒ වගේම තියෙන වැඩ ටික ඔක්කොම කරලා ඊට පස්සේ සමහර දවස්වලට සඳුදා දවස මට ප්ලෑන් කරන්න වෙලාවක් නෑ වගේ කියලා හිතෙනවා නම් ඒ කියන්නේ ඒ දවසට මට වෙන වැඩක් තියෙනවා නම් මම ඒ සතියේ ප්ලෑනින් සමහර දවස්වලට මේ දවසෙදිත් කරනවා. ඉතින් වීඩියෝ එකට චූටි වෙලාවයි වගේ පෙනුනට නිදහස් වගේ සමහර වෙලාවට පෙනුනට ඇත්තටම ඔළුව ඇතුලෙන් කරන්න වැඩ ගොඩාක් තියෙනවා. මොකද අපි මේ කරන්නේ එක මට තේරෙන්නේ නැහැ ඒක ලොකු වගකීම් සහගත දෙයක් නේ. ඉතින් එතකොට ඔළුව ගොඩාක් වෙහෙසන්න වෙනවා මේ වගේ වැඩවලට. ඉතින් උදේ වරුවේ ගොඩාක් වෙලාවට මම මේ වැඩත් එක්ක තමයි ගෙවෙන්නේ. ඒ වැඩ ටික ඉවර වුණාම තමයි චුට්ටක් ඔළුව ආයිමත් රිලැක්ස් වෙන්නේ. ඉතින් මම ගොඩාක් වෙලා පැය 2 3 4 විතර එක දිගට මෙතන වැඩ ටික දැන් ඉවර කරගන්නවා. ඊට පස්සේ යනවා චුට්ටක් රිලැක්ස් වෙන්න.
මම ඒ වැඩ ටික ඉවර කරලා පල්ලෙහාට එනකොට මෙන්න මේ දෙන්න කනවා ඇති. දැන් අපේ චූටි යොයින බබා දවසට වේල් 2ක් කනවා. ඉතින් අම්මා කවනවා යාට. මට ඇත්තටම ලොකු පහසුවක් මගේ වැඩවලට අම්මා ඉන්න එක. ගොඩක් අය යොයින බබාගේ රෙසිපීසුත් ඉල්ලලා තිබුණා. ඉතින් මම වෙලාවක් ලැබුණ ගමන්ම අරගෙන එන්නම් ඔයාලට. ඉතින් මම මේ විදිහට තමයි යොයින බබාට කවන්න පුරුදු කරලා තියෙන්නේ. ඒ කියන්නේ වඩාගෙන එළියට ගිහිලා එහෙම කවන්නේ නෑ. මෙන්න මේ විදියට හැම වෙලේම කෑමක් කනවනම් පුටුවේ ඉඳගෙන බිබ් එක දාලා තමයි කවන්නේ. ඒක ලොකු වෙනකොට යාට ගොඩාක් හොඳ පුරුද්දක් වෙනවා. රියු බබාටත් මම ඒ විදියටම තමයි කළේ. ඉතින් ඒක අදටත් අපිට ලොකු පහසුවක් ඒ වගේම හරිම පිළිවෙලයි යා කන විදිය. දැන් මම මේ දවස්වල සතියකට සැරයක් විතර ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරනවා කොණ්ඩෙට. මොකද ඔයාලටත් පේන්න ඇති අර ඉස්සර වගේ නෑ මගේ කොණ්ඩේ දැන් ගොඩාක් යන්න පටන් අරගත්තා. කොණ්ඩේ ගොඩක් අඩු වුණා. ඒකට හේතුව මං හිතන්නේ මගේ ඇඟේ යකඩ මට්ටම අඩු වෙලා සහ ගොඩාක් වැඩ වැටි වුණාමත් කොණ්ඩේ යන්න බලනවා. ඒ කියන්නේ ඔළුවට ස්ට්‍රෙස් එක එහෙම චුට්ටක් වැඩියෙන් වැටුනහම කොණ්ඩේ යන්න බලනවා. ඉතින් මම ඉස්සර නම් ඇත්තටම මේ වගේ ට්‍රීට්මන්ට්ස් කොණ්ඩෙට කළේ නැහැ. ඒ වුණාට ඉතින් දැන්නම් කරන්න පටන් ගත්තා. මොකද කොණ්ඩේ ගියොත් එහෙම මට දුකයි. ඒක නිසා ඉතින් කරන්න පටන් ගත්තා. වාහනේ හිටියේ නෑ අම්මා වෙනම ආවේ. පාකතේ වගන්න. ප්‍රීහීට් කරන්න දැම්මද? බොන මම නම් ඉතින් මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ තියෙන කැතම ඇඳුමකුත් ඇඳගෙන. මොකද ඇත්තටම මට මේකේ තියෙන අර මේ අමුතු අර තෙල් සුවඳ ඒක මට චුට්ටක් අමාරුයි සමහර වෙලාවට. ඒක නිසා ඉතින් අර ඒවා ඇඳුම් වල එහෙම ගෑවෙනවා නම්මනන්. ඉතින් ඒ නිසා ඔය මං ඒකයි ක්‍රිස්මස් ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. ඉතින් ඒකත් ඇඳගෙන දැන් හරිම කැතට ඉතින් තෙලුත් ගාගෙන වීඩියෝ එකකුත් කරන්න ගත්තානේ. ඉතින් අද දවසේ මම තෙල් ගාගෙන මම පැයක් වගේ තමයි ඉන්නේ. මොකද සීතල කාලේ හින්දා ඉක්මනටම සීතල අල්ලනවා වලට මම පටන් ගත්තා මෙන්න මෙතන අස් කරන්න. මොකද මෙතන ඔක්කොම මේ අස් කරගෙන බැරි වෙලා මට මේ දවස්වල. ඉතින් ඒ නිසා මම මෙතන අස් කරන්න ගත්තා. මේ මම එතන තියලා තියෙන්නේ අපේ යුයින බබාට කවන කෑම. ඉතින් ඒ ටික ඔක්කොම මම මේ දැන් පිළිවෙලට තියාගන්න හදන්නේ. කොණ්ඩේ තෙල් ටික ගාගෙන පැයක් විතර ඉන්න වෙලාව වෙනකන්. ඔයාලට හිතිල නැත්ත අපේ ජීවිත කාලයත් එක කොච්චර වෙනස් වෙනද කියලා. මට මේ වීඩියෝස් බලනකොටත් හිතෙන දෙයක් තමයි ඉස්සරට වඩා අපේ ජීවිත කොච්චර වෙනස් වෙලාද. ඉස්සර අපිට ඕන තරම් වෙලාව තිබුණා. නිදහස තිබුණා. හැබැයි දැන් චුට්ටක් ඒ දේවල් අඩු වෙලා තියෙනවා. හැබැයි ඉස්සරටත් වඩා දැන් අපේ සතුට ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අපේ ජීවිත කාලෙත් එක්ක කොයි විදියට වෙනස් වුණත් කමක් නැහැ. අපේ රූපේ වෙනස් වුණත් කමක් නැහැ. හැබැයි අපේ හිතේ තියෙන සතුටයි සැනසීමයි එන්න එන්න වැඩි වෙන්න තමයි ඕනේ. ඒ දෙක අඩු වෙලා නම් එතන චුට්ටක් ප්‍රශ්නයක් නේද? මොකද අපි හැමදේම කරන්නේ ජීවිතේ සතුට වෙනුවෙන්නේ. ඉතින් ඒක නිසා කාලයක් යනකොට අපේ ජීවිතයේ සතුටයි සැනසීමයි වැඩි වෙලා අනිත් ඕන දෙයක් චුට්ටක් අඩු වුණාට කමක් නැහැ කියලායි මට නම් හිතෙන්නේ. වෙනවනේ මෙයා නටනවත් එක. යුයින බබාගේ වැඩේම දැන් දවසම නටන එක. එහෙනම් මංගලම් සින්දු දාන්න ඕනේ. අනිතින් මං හිතුවා අනවසරෙන් වීඩියෝ කරපු ඩාන්සින් ෂෝ එකකුත් මේ බ්ලොග් එකකටම ඇඩ් කරන්න.
හිතන ඇති මම මේ පිසන් කොටුවකටද ඇවිල්ලා ඉන්නේ කියලා. ඔන්න ඉතින් ඒ පිස්සු ටිකත් බලලා ඉවර වෙලා මම හොඳට නෑවා. දැන් මම හදන්නේ ෆේස් පැක් එකකුත් දාගන්න. මොකද මට ගොඩාක් වෙලාවට ඇත්තටම දැන් වෙලාව හම්බෙන්නේ නෑ මේවා කරන්න. ඒ වුණාට වෙලාව හම්බෙන දවසක් තිබුණොත් මම අනිවාර්යයෙන්ම ඒවා කරනවා. බලන්නකො ඉතින් මේ අවුරුද්දට ඒ කියන්නේ මේ අවුරුද්දේ ජුනි වලට මට ලබන්නේ 30 වෙනි බර්ත්ඩේ එකනේ මගේ. මට ඒක හිතා ගන්න බෑ. මට ඒක සමහර දවස්වල මට දුකයි, සමහර දවස්වල සතුටුයි. ඒකට හේතුව තමයි අවුරුදු 30 ලබනකොටම මම හිතාගත්ත දේවල් මගේ ජීවිතයේ ඔක්කොම ටික අචීව් කරගෙන ඉවරයි. ඉතින් ඒක නිසා ගොඩාක් සතුටින් තමයි 30 වෙනි අවුරුද්දට යන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඒ වුණාට ඉතින් ඕනම කෙනෙක්ට තමන්ගේ 20 ගණන් ඉවර වෙනකොට හරි අමුතු දුකක් දැනෙනවනේ. ඒ වගේ එකක් මගේ හිතේ තියෙනවා. ඒ වුණාට මම නිතරම හිතන්නේ ඉතින් මේ 20 ගණන් වලදී ජීවිතේ ගොඩාක් ප්ලෑන් කරලා ලස්සනට දේවල් කරගත්ත නිසා හරිම සතුටින් ගෙවන්න පුළුවන් 30 ගණන් වෙයි ජීවිතය කියලා හිතනවා. අපි දන්නේ නැහැ ජීවිතේට මොනවද වෙන්නේ කියලා. ඒ වුණාට ඉතින් එහෙම හිතනවා. එහෙමත් මේ වෙලාවත් මම එහෙම හිතුවා. ඉතින් එහෙම හිතන ගමන් අන්න ඉතින් මගේ ෆේස් පැක් එක දාගත්තා. මගේ ඇස් වටේත් ගොඩාක් කළු වෙලා ළමයි. මම දන්නේ නැහැ මොනවා කරත් ඒක නම් ගොඩාක් හරියන්නේ නැහැ. ෆේස් පැක් එකක් දාගෙන නිදහසේ මම මේ හදන්නේ මට ආව තෑග්ගක් බලන්න. මේ පේජ් එක කරන අක්කි තමයි මට මේක එවලා තිබුණේ. අපේ අම්මගේ අතේ එවලා තිබුණේ. හැබැයි දැන් තමයි මම මේක බලන්නේ. මං ආසම දේවල් අනේ එයා මට එවලා තිබුණේ. ඉතින් එයා කලිනුත් මට ගොඩාක් ලොකු තෑග්ගක් එව්වා. ඉතින් thank you so much අක්කි. මන් දන්නේ මගේ vlogs බලනවා කියලා. ඉතින් thank you මේ මම ආසම විදිහේ ලොකු තෑගි මට එව්වට මේ සැරේත් මේ ඔක්කොගෙම මම වැඩියෙන් මාස මම ආසම සුවඳක් තියෙන මෙන්න මේ පර්ෆියුම් එකට. දැන් ඉතින් ෆේස් පැක් එකත් අයින් කරලා චුට්ටක් නිදහසේ ඉන්නවා. රැවෙනකොට අපිට හයියෙන් හිම වැටෙන්න පටන් ගත්තා. ඉතින් අපි කට්ටියම රෑට කන්න යනවා ඉන්දියන් කඩයකට. මොකද අපිට ආස හිතන ඉන්දියන් කන්නද. ඉතින් ඔයාලා හයි රියුබබාව ඇයි අද උදේවරුවේ වීඩියෝ එකේ පෙන්වෙන්නේ නැති කියලා එයා හිටියේ නෑ හරිද ගෙදර. ඉතින් අපි දැන් තමයි මේ කට්ටියම එකතු වුණේ රෑවරුවේ. ඉතින් මං හරියම ආසයි ඔක්කොමල්ලම ගිහිල්ලා එළියට කන්න යන දවස්වලට. ඒ දවස් ෂර්ට් කන්නේ. ඒ වගේම තමයි මේ සීතල දවස්වලට මේ ඉන්දියන් කන එක නම් නියමයි. මොකද මේ හරිම රසයි. ඒ වගේම සීතලට හොඳට ගැලපෙනවා මේ සැර කෑම. මේ ඉන්දියන් රෙස්ටරන්ට් එකේ අපි ගියොත් අනිවාර්යයෙන්ම ගන්නවා මේ මටන් බිරියානි එකයි මෙන්න මේ චිකන් බිරියානි එකයි. ඒ දෙක තමයි රසම. හැබැයි ඉතින් පවුලේ හැමෝම එකතු වෙලා මේ විදිහට කනකොට මොන දේ කෑවත් හරිම රසයි. මොකද එතන කෑම වලට අමතරව පවුලේ ආදරෙත් තියෙනවානේ. ඉතින් කාලා ඉන්දියන් චායකකුත් බීලා මම ආවා මල් ගන්න. මොකද හෙට සඳුදා දවසේ හෙට අලුත් සතියක්. අලුත් සතියකට අලුතෙන් මල් ඕනෙමයිනේ. ඉතින් මං අනිවාර්යෙන් එනවා මල් ගන්න. ගොඩක් දවස්වල මං ඉරිදට එනවා මල් ගන්න. ගෙදර තියෙන මල් ඒ කියන්නේ පරවෙන්න වගේ යනවා නම් එහෙම. ඉතින් අන්න මේ සතියේට මං ගත්තේ මෙන්න මේ මල් ටික සතියට ඒවට. ඉතින් මේ ටික සීතල කාලේ හින්දා ගොඩක් කාලයක් තියාගන්න පුළුවන්.
ගෙදර ඇවිල්ලා වොෂ් එකකුත් දාගෙන මම හදන්න ගෙනාව මල් ටික ලස්සනට තියාගන්න. මොකද සඳුදා දවසේ ඒ කියන්නේ සතිය පටන් ගන්න දවසට ගෙදර ලස්සනට මල් වලින් සරසලා පිළිවෙලට තියනකොට ඒ සතිය පටන් ගන්න ආස හිතෙනවා. ඒ සතිය වැඩ ටික කරගන්න ආස හිතෙනවා. ඉතින් ඒක නිසා මම අද රැටම හිතුවා මේ ටික ලස්සනට ලෑස්ති කරලා ගෙදර ලස්සනට පිරිසිදුවට තියලම නිදා ගන්නවා කියලා. මල් කියන්න හරියට භාෂාවක් වගේ. මලක් දෙන එකෙන් අපිට ආදරේ කියන්න පුළුවන්, සොරි කියන්න පුළුවන්, ඒ වගේම පිළිගන්නවා කියන්න පුළුවන්. මේ ඕනම දෙයක් මලකින් කියන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතන විදියට ලොකු සල්ලි දීලා ගත්ත මල් විතරද වටින්නේ? මට නම් ගහකින් කෙනෙක් මලක් කඩලා ගෙනල්ලා දුන්නත් ඒක ගොඩාක් වටිනවා. මොකද මට තියෙන්නේ ඒ හැඟීම. ඒ කියන්නේ ඒක නම් මං වෙනුවෙන් ඒක දුන්නේ ගහකින් කඩලා හරි. මට හිතෙන්නේ එහෙමයි. ඉතින් මට නම් කවුරු හරි කෙනෙක් එහෙම මලක් කොයි විදියකට හරි දුන්නොත් ඒක ගොඩාක් වටිනවා. ඒ වගේම මට ඒක හැමදාටම මතක තියෙනවා. වැලන්ටයින් දවසේ දෙපිට මේ දවසට කලින් දවසේනේ. ඉතින් සමහරක් මට ආව මෙසේජස් කීපයක් නිසායි මට මේක කියන්න හිතුනේ. සමහර ගෑනු ළමයි හිතනවා සෝෂල් මීඩියා වල ලොකු බොකේස් එහෙම හම්බුනම මටත් එහෙම එකක් හම්බෙන්නම ඕනි කියලා. එහෙම නෑ. සමහර වෙලාවට දැන් ඔයාගේ ආදරය කරන කෙනා ඔයාට පුළුවන් විදියට තමයි මොනවා හරිම දෙයක් දෙන්නේ. ඒ දේ අගය කරන්න. එයාට පුළුවන් කාලෙදී එයාට පුළුවන් උපරිම දේ ඔයාට දෙයි එයා. ඔයාගේ ආදරේ වෙනත් අයගේ ආදරෙත් එක්ක සංසන්දනය නම් කරන්නම එපා. මේ තියෙන්නේ ඉතින් මගේ අවුරුදු 13ක ආදරෙන් මේ අවුරුද්දේත් වෙනද වගේම අමතක නොකර මට ලැබුණු මල් එක. ඉතින් මේකත් දැන් තමයි මම ලස්සනට දාගන්න හදන්නේ. මේක තියලා මේක තිබ්බ දවසේ ඉඳලා හැමදාම මම මේකේ ලස්සන බල තමයි ඉන්නේ. දීපු එක්කෙනා මේ ඉන්නේ. Oh no, kedilah. Kedilah ni. Okay. අනිතින් එයා මට ආදරෙන් දීපු මල් එකත් මම දාගත්තා. මේ මල හරි විශේෂයි. මේ මල ටික ටික ඒ කියන්නේ පුකුරට වගේ ලොකු වෙලා පිපෙනවා. ලිලියසුත් එහෙමනේ. මං හරි ආසයි මල් තියලා ඒවා පිපෙනවා බලාගෙන ඉන්න. ඉතින් ඕගොල්ලොත් ගෙදර ඇත්ත මල් තියලා බලන්න. ඒකෙන් හිතට දැනෙනවා ලොකු සතුටක් බොරු මල් වලට වඩා. Ichi, ni, san. 1, 2, 2, 1, 1, 2, 3, 4. ඉතින් එළියේ හොඳටම හිම වැටෙන මේ ලස්සන රෑ මම ගෙදරත් හොඳට අස් කරලා ලස්සනට මල් තියලා මල් වලින් සරසලා මෙයාලත් එක්ක ඉඳගත්තා චුට්ටක් වෙලා එකට කාලේ ගත කරන්න. දැන් අපි ටී එකකුත් හදාගෙන ඒකත් බොන ගමන් හිතුවා චුට්ටක් රෑ වෙනකම් මෙතෙන්ට වෙලා කට්ටිය කතා කර කර ඉන්න. යුවින බබා නම් ඉතින් දොయ్య ගන්න ඕනේනේ. ඒ නිසා එයා උඩට යනවා. අපි තුන් දෙනා නම් එයා ගියාට පස්සේ චුට්ටක් වෙලා ඉඳලාම උඩට යනවා. Ma priyate puli ma sitruwani ma anurachani ma silupuli ob mai ma has kusum ob mai ma had supul pinidiya mage divi sedu ob mai ma divi sedu ob mai ma had dinu පවයෙන් බවයමහපැතු ඔබමයි මා දිවිසදුව ඔබමයි මා හද දිනුව පවයෙන් බවයේ මාපැතු. ඉතින් මේ
ඉතල රෑ අපිට බොන්න මම මේ හදනවා කිරිකෝපි. කිරිකෝපි එකක් බීලා චුට්ටක් කතා කර කර ඉඳලා තමයි මේ ලස්සන දවස අපි ඉවර කරන්න හදන්නේ. අලුත් සතියක් පටන් ගන්න කලින් දවස ඔයා පුළුවන් තරම් සතුටින් ගෙවන්න. ඒක අනිවාර්යයෙන්ම අර සතිය ඔයාට සතුටින් ගෙවන්න හේතුවක් වෙනවා. ඉතින් මහ ලොකු දේවල් ඕනේ නැහැ. ඔයා ආදරය කරන කෙනා එක්ක, ඔයාගේ ගෙදර අයත් එක්ක මේ වගේ උණු කෝපි එකක් සතුටින් බොන එකම ඇති ඔයාගේ හිත සතුට එන්න. ඉතින් එහෙනම් මම ප්‍රාර්ථනා කරන්නේ හිතින් පටන් ගන්න අලුත් සතිය ඔයාලා හැමෝටමත් හරිම ලස්සන හීන සැබෑ වෙන සතියක් වෙන්න කියලා. එහෙනම් ආයිමත් ලස්සන දවසකින් අපි ඉක්මනින්ම මුණ ගැහෙමු.